වස්තුවක් පෘථිවියේ මේ වේගයකින් විසික් කරන්න පුළුවන් නම් එයා කවදාවත් ආයේ පෘථිවියට වැටෙන්නේ නැහැ. පෘථිවිය මතදී ඕනම වස්තුවකට තත්පරයට කිලෝමීටර් 11.2ක ආරම්භක වේගයකින් ප්‍රක්ෂේප කළොත් ඒක ආයේ කවදාවත් පෘථිවියට වැටෙන්නේ නැහැ. එහෙනම් අපි අද කතා කරමු වියෝග ප්‍රවේග ගැන. වියෝග ප්‍රවේග කියන්නේ ග්‍රහලෝකයකදී ඒ ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදීම සඳහා ග්‍රහලෝකයේ මතු පිටදී දෙන්න ඕන අවම වේගය. ඉතින් මේක රඳාපවතින ළමයි ඒ කියන ග්‍රහලෝකීය ස්කන්ධය මත රඳාපවතිනවා. ඒ වගේම ග්‍රහලෝකයේ අරය මත රඳාපවතිනවා. අපි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විවිධ ග්‍රහලෝකවල වියෝග ප්‍රවේගය අපි පොඩ්ඩක් බලමු. බුධ ග්‍රහයාගේ වියෝග ප්‍රවේගය වෙන්නේ තත්පරයට කිලෝමීටර් 4.3යි. සිකුරු ග්‍රහයාගේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 10.4යි. පෘථිවියේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11.2යි. අඟහරුගේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 5ක්. බ්‍රහස්පති තමයි ලොකුම වියෝග ප්‍රවේගයක් තියෙන්නේ. ඒක තත්පරයට කිලෝමීටර් 59.5ක්. සෙනසුරු ග්‍රහය ගත්තොත් එයාගේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 35.5ක්. යුරේනස්ගේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 21.3ක්. නෙප්චූන්ගේ වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 23.5ක්.